මේ පොඩි දරුවා කියනවා අංකල් හැමදාම කෑම කවන්නේ අපේ අම්මා. පුළුවන් නම් අම්මට එන්න කියන්න කියලා. මතකද අවුරුදු 30ක මහා යුද්ධයක් ඉවර කරපු ජාතියක් අපි ලෝකයක් වඳ කරන්න ආපු වසංගතයක් සහ මුලින් තුරන් කරපු අභීත ජාතියක් අපි. හදවතේ සියුම් තැන් වචනයෙන් ස්පර්ශ කළ ශ්‍රී ලාංකීය අමුහඬ පෞරුෂය ඇම්මක් තියෙනපුන් ගැම්මෙන් අවුලවාලන නූතනයේ පොසිටිව් වයිබ් එක සචිත් වන්නිනායක YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අමුවට රාට පපුවට තිතට. මේක ටිකක් පුදුම ආදරණීය සංවේදී යුගයක්. මිනිස්සුන්ගේ ජීවිතවල මහා විපර්යාස බොහොමයක් වෙච්ච යුගයක්. සබාදහම කොයිතරම් මිනිස්සුන්ට කුරිරු වෙනවද, මිනිස්සුගේ සබාදහමේ ප්‍රතිවිපාක කොයිතරම් විඳිනවද කියන එක අපි හැමෝම ඇස් වලින් දැකපු, ජීවිතේ සමහරු අසීමාන්තිකව විඳපු යුගයක් අපි පහු කරන රටක් විදියට. හැබැයි ජාති ආගම් ભેද වලින් තොරව අපි හැමෝම එකවන් එකට එකතු වෙලා මිනිස්සුන්ගේ ජීවිතය එළිය කරන්න, ශක්තිමත් කරන්න, කුස පොරවන්න පොදි ගැහිලා පොර කාලා ආදරෙන් එකතු වෙන මනුස්සත්වයේ අභිමානනීය යුගයකුත් අපි ඇස්සේ දැක්කා. සංවේදී සිදුවීම් බොහොමයක් එක ගලාගෙන ගියපු සතිය ඇතුලේ ඔබට කතා කරන්න මාතෘකා දෙකක් තියෙනවා. හදවතට දැනුණු සංවේදී සිදුවීම් දෙකක්. ඊ උදෑසන මට දුරකථන ඇමතුමක් එනවා. අයිබෝන්ස මම මිස්ටර් සමරනායක මේ වෙලාවේ ඉන්නේ, මං තැන කියන්නේ නෑ, සමාවෙන්න. අහවල් කඳවුරේ ආරක්ෂාව යටතේ, කඳවුරේ රැකවරණ යටතේ මම ඉන්නේ. පොහොර කඩයක් මම කරේ. අද වෙද්දි කඩේ තිබ්බ මායිමක්වත් නැහැ. සම්පූර්ණ කඩේ වතුරට ගහගෙන ගියාස. මං ඒ වෙලාවේ බඩු ගන්න ටවුන් එකට ගිහිල්ලා හිටියේ. මගේ නෝනයි දරුවයි ගෙදර හිටියා. කඩේට ඉස්මත්තේ තමයි ගෙදර තිබ්බේ. ගෙදර තිබ්බ තැනක්වත් නැහැ සර්. මට ව්‍යාපාරේ බිඳුවට වැටිලා මගේ නෝනයි දරුවයි මගේ ජීවිතයෙන් සදහටම ගිහිල්ලා ඇඳිවත පමණක් අරගෙන මම මේ අනාථ කඳවුරේ උදේ ආහාරයට නූඩල්ස් එකයි බිත්තරයයි පරිප්පුයි දාපු කෑම එකක් හම්බුණා. අමාරුවෙන් ජීවිතේ අර්බුදය ගැන කල්පනා කර කර නූඩල්ස් ටික, පරිප්පු ටික, බිත්තරේ කලවම් කරලා පළවෙනි කටට දාගද්දිම මට ඇමතුමක් එනවා සර්. ආයිබෝන් මිස්ටර් සමරනායක, ඔයාට චෙක් එකක් ඇවිල්ලා තියෙනවා. 1,47,000ක් චෙක් 3ක් ඇවිල්ලා තියෙනවා. සල්ලි ටික 11ට කලින් දාගන්න කියලා. මෙයා කිව්වලු සමාවෙන්න මම මේ වෙලාවේ ඉන්නේ අහවල් කඳවුරේ අහවල් තැන කියලා. ඒ කියද්දි එහා පැත්තේ කෙනා කතා කරලා පණිවිඩය කියලා ෆෝන් එක කට් කරා කියලා මෙයා මට කියනවා සර් මට හිතා ගන්න බැරි වුණා. ඇයි මගේ දරුවයි නෝනා එක්ක මං ගියේ නැත්තේ කියලා. ඇයි අර කඩේට මං යට වුනේ නැත්තේ කියලා. සම මොකද්ද මේකට කරන්නේ මට තේරෙන්නේ නැහැ සර් කියලා මේ දරුවා හරි වේදනාවෙන් පීඩණයෙන් කතා කරනවා. පුතා, ලෝකය අසාධාරණයි තමයි. මේ ලෝකේ හරි අමුතුයි තමයි. ව්‍යසනයේ අස්සේ මේ පීඩණයටපත් වෙන ගොඩක් මිනිස්සුන්ට ඔය අමුතුම ඊ දවසේ යන්නේ නැති. අදත් යන්නේ නැති. හෙටත් ඔය අමුතුම මොහොමම එයි. අපිට මේකෙන් පලා යන්න බෑ. වියලි ආහාර කෑම අරගෙන රටවතේ ආදරණීය හදවත් බොහෝ පිරිසක් එකතු වෙලා මිනිස්සුන්ට මේ සංග්‍රහය, මේ සැලකිල්ල කරගෙන යද්දි මාත් යනවා කැම පාසල් ටිකක් අරගෙන එක්තරා නායපු පැත්තක ගම්මානයක් අතරින් කෑම බෙදාගෙන. ඊ රාත්‍රියේ ඒ හවස යද්දී චූටි අතුරු පාරකින් මට පෙන්වනවා ගියක් අන්න අර ගෙදර යන්න. ඒ ගෙදර දෙන්නෙක් විතර නැති වෙලා ඉන්නවා. මේ පැත්තේ ගොඩක් අය 13 දෙනෙක් විතර කන්දට යට වුණා කියලා. මම යද්දී ගෙදරයි මිදුලයි දෙකම මඩ වලින් පිරීලා කුඹුරක් වගේ වෙනසකට තිබ්බේ. ගේ ඇතුළට වහලයක් තිබ්බ, එළියට වහලයක් නැහැ. අවුරුදු 6ක විතර පුංචි දරුවෙක් ඉන්නවා ලී කොටයක් උඩ ඉඳගෙන බලාගත්තු අත බලාගෙන. වයසක කිරියම්ම කෙනෙක්, කිරියත්ත කෙනෙක් ඉන්නවා අනිත් පැත්තේ මඩ පුටුවක වාඩි වෙලා කල්පනා කරන ගම. මං දාගත්ත කෑම තුන දීලා පුංචි පුතායන් අහනවා දෝනි ඔයාට මොනවා හරි ඕනේද කියලා. මේ පොඩි දරුවා කියනවා අංකල් හැමදාම කෑම කවන්නේ අපේ අම්මා. පුළුවන් නම් අම්මට එන්න කියන්න කියලා. අම්මට මේ කෑම එක දීලා අම්මට කවන්න කියන්න පුළුවන්ද කියලා.
මේක අනුවේදනීය කතාවක්. අපේ රටේ කොයිතරම් දරුවෝ අම්මා බත් කට කවන්න එනකල් මඩ වතුරෙන් ඇඟ හොදාගෙන එක ඇන්නෙන් විලි වහගෙන බලාගෙන ඉන්න වැද්ද. අපේ රටේ කොයිතරම් තාත්තලා ඒලවල් ලියන්න ගිහපු කුරුණෑගල මලියදිව ආදර්ශයේ පුංචි දරුවා ගෑනු ළමයා මහා පස් කන්දට පොත් එක පාඩම් කර කර ඉද්දි යට වෙලා අත් දෙකයි පොතයි අතර යාගේ මූණ හිර වෙලා පස් කන්දට යට වෙලා ඒ දරුවෝ නැති වෙලා මේ ඛේද වාචකය ලියලා නිම කරන්න බැරි වේදනා කන්දක් වේදනා ගින්නක් ඔය හදවත් ඇතුළට කතා කරොත් ඔබේ පපුව පැලෙලා මැරෙන්න තරම් එළියේ ඛේද වාචක ගොඩක්. ඒ නිසා කතා කරලා තේරුමක් නැහැ. අපිට මෙතනින් ආපහු ලියන්න පටන් ගන්න වෙනවා. මතු සම්බන්ධය කියලා මේ කතාව අලුතෙන් පටන් ගන්න වෙනවා. මේක නිමි කියලා අහවර කරන්න කාලයක් නැහැ. අපේ රට දසාතින් ආධාර එනවා. ලස්සනම සිද්ධිය දැක්කද? පාකිස්තානෙන් ඉල්ලනවා ලංකාවට ආධාර දෙන්න යන්න ඉන්දියන් ගුවන් සීමාවේ යන්න අවසර දෙන්න කියලා. මරාගෙන මරණ යුද්ධ තියෙන රටවල් දෙකක් ඉන්දියාව කොච්චර සානුකම්පිත වුණාද? පැය 4ක් යද්දි කියනවා ඉන්දියාවට උඩින් ලංකාවට යන්න chance එක දෙනවා කියලා. ලංකාවට ආපු ඉන්දියන් පාකිස්තාන හෙලිකොප්ටර්ස් දෙකම එකම අහසේ තමන්ගේ කොඩි දාගෙන අපේ රටේ මිනිස්සුන්ට උදව් කරනවා. බලන්න කොච්චර ලස්සන කතාවක්ද කියලා. සතුරු හමුදාවන් එකට එකතු වෙලා අපේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න එයාලගේ ජීවිත අමාරුවේ දාගෙන කැප වෙලා මහන්සි වෙනවා. ලංකාවේ YouTube නාලිකා වලින් බොහෝ ආයතන වලින් බොහෝ ගුරුවරු පුදුම විදිහට මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වුණා. තරුණයෝ එක හරියට එකතු වුණා. අපි ආපහු මේ රට ගොඩ ගන්න ඕන කියන මානසිකත්වය ජාති ආගම් බෙද පැත්තකින් දාලා මිනිස්සු පටන් අරගෙන තිබ්බා. ඒ නිසා ගිය දේවල් ගියා. අඬ අඬ ඉන්න කාලයක් නැහැ. අපිට ආපහු නැගිටින්න වෙනවා. ඔයාගේ දරුවෝ ඔයා දාලා ගියාට, අම්මා තාත්තා දාලා ගියාට, ඔයාව ආපහු මේ මහ පොළොවේ තියලා ගියේ ඔයාට යුතුයකමක් තියෙනවා. මේ උතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආපහු කරන්න. ඔයාට වගකීමක් තියෙනවා. මේ මහ පොළොව වෙනුවෙන් දෙපයින් නැගිටින මිනිසුන්ට අනාගතේ ලස්සන කතාවක් ලියන්න. මතකද අවුරුදු 30ක මහා යුද්ධයක් ඉවර කරපු ජාතියක් අපි ලෝකයක් වඳ කරන්න ආපු වසංගතයක් සහ මුලින් තුරන් කරපු අභීත ජාතියක් අපි. ඔයාට මතකද කුරුණෑගල තෝරයායේ ගම් ප්‍රදේශයේ බස් දෙකක් ඇක්සිඩන්ට් වෙනවා. සිංහල මිනිස්සු සීසීකට වැටිලා අත් කකුල් කැඩිලා මුස්ලිම් මහත්තුරු ඇවිල්ලා අපේ මිනිස්සු බේර ගන්නවා. ඒ වෙලාවේ ඒගොල්ලෝ කාටවත් වඳ පෙති දෙන්න try කරේ නැහැ. වඳ බ්‍රෙසියර් අඳින්න try කරේ නැහැ. එයාලව ලස්සනට පරිස්සම් කරලා අත් කකුල් කැඩිච්ච මිනිස්සුන්ට පණ දෙන්න මුස්ලිම් මහත්මාවරු ජීවිත කැප කරලා මහන්සි වුණා. අද ලෝකේ රටවල් ඇවිල්ලා අපිට උදව් කරනවා. ඈත අතීතයේ දවසක රාජසිංහ රජතුමා යනවා තමන්ගේ පෙම්වතියක් බලන්න ඔය කැලණිය පැත්තේ කොහෙද ගමකට ගිහිල්ලා එද්දී එයා පස්සෙන් එලවගෙන එනවා මරන්න විදේශිකව පිරිසක්. ඒ වෙලාවේ රජතුමා මුස්ලිම් ගෙදරකට ගිහිල්ලා ආපු අශ්වයව ගැට ගහලා ඒ ගෙදර තැනක හැංගෙනවලු. කාන්තාවකට කියනවලු මං ඉන්න බව මේ මිනිස්සුන්ට කියන්න එපා, මං අහවල් කෙනා කියලා. මේ විදේශිකයෝ මෙයාව හොයන් එනවා මරන්න. ඒ වෙලාවේ මේ මුස්ලිම් කාන්තාවෙන් අහනවා රාජසිංහ රජතුමා ආව දැක්කද කියලා. ඇය වචනයක්වත් කියන්නේ නැහැ. ඒ තරහට ආවේකට මුස්ලිම් මිනිස්සු අර මුස්ලිම් සමාවෙන්න අර විදේශික මිනිස්සු මුස්ලිම් කාන්තාව මෙහෙම කෑලි කෑලි කපනවා, කපලා මරනවා. ටිකකට පස්සේ ඒ මිනිස්සු ගියාට පස්සේ එතෙන්ට රජතුමා එනවා. ඇවිල්ලා ඉවරලා අර ලේ අරගෙන නල්ලේ ගාගෙන කියනවා මා රැක්කලේ කියලා. මා රැක්කලේ තමයි මරක්කලේ කියලා නම හැදුනේ. තේරුම් ගන්න සිංහල මිනිස්සු වෙනුවෙන් මුස්ලිම් මිනිස්සු දිවි පුදපු ලෝකයක් මේක. ඒ නිසා අපි අතීතයේ අපි අතර පුදුම සහයෝගයක් ආදරයක් තිබ්බා. ලංකා මාතාව බබලවන්න දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව විදියට මුස්ලිම් දරුවෙක් ලෝකෙට ගියා.
අපේ මිනිස්සු අපේ රට දැන් අපිට ಜಾති ભેද ආගම් ભેද මවාගෙන අඬන්න කාලයක් නැහැ. දැන් අපිට හුල්ල ඉන්න කාලයක් නැහැ. අපි හැමෝම එකවන් එකතු වෙලා අපේ රට ගොඩ ගන්න, අපේ රට ඉහළට ගන්න අපිට මහන්සි වෙන්න වෙනවා. කණ්ඩ තියෙන බත් පිඩ හරි දීලා මේ වෙලාවේ මිනිස්සු උදව් කරනවා. මම දැක්කා ඊයේ දවසේ එක YouTube නාලිකාවක පෙන්නනවා ගෙදර හාල් එක එවලා අනාථ මඩම් වලට කියලා අනාථ වෙච්ච කඳවුරු වලට කියලා පුදුම හිතෙනවා. ඒ හාල් එක ඇතුලේ තියෙනවා හාල් මනින්න ගන්න පුංචි කෝප්පෙත්. මේ නාලිකාවේ කියනවා ගෙදර තිබ්බ උයන්ඩ හාල් ටිකත් මෙතෙන්ට එවන්න තරම් ආදරණීය මිනිස්සු බිහි වෙලා කියලා. ඒක දරුවෙක් එයාගේ ඉඩමක් පරිත්‍යාග කරලා තට්ටු ගානක ෆ්ලැට් හවුස් එකක් හදන්න මිනිස්සුන්ට කියලා. මම අහගෙන කත්නෝරුව අපේ ආදරණීය ස්වාමීන් වහන්සේ කියනවා පානදුර සුපර්පසන් අධිපතිතුමා ලක්ෂ 80ක ඇඳුම් ගෙව්වා කියලා. මිනිස්සු කොයිතරම් පරිත්‍යාගශීලී වෙලාද? ඔයාට අඬන්න අවසර නැහැ. ඔයාට කල්පනා කරන්න අවසර නැහැ. ඔයාට ආපහු මේ මහ පොළවේ දන ගහලා නැගිටින්න වෙනවා. ලංකා ඉතිහාසයේ ආපහු රන්නකුරින් ලියන්න අභීත හඬක් නගන්න වෙනවා. පිටින් උදව් කරන මිනිස්සු නෙමෙයි. දවසක ඒ කතාවේ රචකයා, ඒකේ රචකයා ඔයා. මේ වේදනාවට පීඩනයට භාග වෙච්චි ඔයා තමයි ඒ කතාවේ රචකයා. අපි ඔයාට උදව් කරනවා. ඔයාට හයිය දෙනවා. මිනිස්සු කෑම බීම දෙයි, උදව් කරයි. ඔයා එතනින් ඔයාගේ කතාව ලියන්න පටන් ගන්න. ඇඬුවා හොඳටම ඇති. වේදිකාවක මිනිස්සු ගොඩක් ඉන්න තැනක එක මහාචාර්යවරයෙක් ලස්සන කතාවක් කරලා විහිළුවක් කරනවා. මුළු වේදිකාවම hina වෙනවා. ඒ අය විහිළු අය පාරක් කරනවා. වේදිකාවෙන් භාගයක් hina වෙනවා. ඒ විහිළු අය පාරක් කරද්දී වේදිකාවේ එක්කෙනෙක් දෙන්නෙක් hina වෙනවා. මහාචාර්යවරයා හයියෙන් hina වෙලා කියනවා මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එකම විහිළුවට දෙතුන් පාරක් hina නොවි ඉන්න. හැබැයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා එකම වේදනාවට හැමදාම අඬන්න. කාලයක් අපිට සුනාමිය ආවා. ගිහිල්ලා බලන්න දකුණට ඒ මිනිස්සු නැගිටපු විදිය කොහමද කියලා. අද උඩ රටට කෑම අරගෙන ආවේ. උඩ රට මිනිස්සුන්ට හයිය වෙන්න ආවේ. දකුණේ මිනිස්සු ටොං ගණන් අරගෙන එළියට. දකුණේ බෝට්ටු අරගෙන රට පුරා ගිහිල්ලා උදව් කරේ දකුණේ මිනිස්සු. සුනාමියෙන් පස්සේ මිනිස්සු ආපහු තනියම ජීවිතේ නැගිට්ටා. තේරුම් ගන්න. ඔයාටත් ඒ දෙකඩින්න පුළුවන් හයිය ඔයා ළඟ තියෙනවා. ඒ ශක්තිය මේ මිනිස්සු දෙනවා. අපේ රජය, පිටරට මිනිස්සු, ලෝකේ පුරා ඉන්න මිනිස්සු ඔයාට උදව් කරනවා. එක කතාවක් දාන්න වේදිකාවක, එක වචනයක් දාන්න එළියට ඔයාගේ මුහුණු පොතෙන් මං ආපහු ජීවිතේ පටන් ගන්නවා. මම මේ ව්‍යාපාරය පටන් ගන්න තීරණය කරා මට උදව් කරන්න කියලා. ඔයාට මිනිස්සු පොලිමේ උදව් කරනවා. අඬා ඉන්න එක නතර කරලා දරුවගේ, නෝනාගේ, අම්මගේ, තාත්තගේ නැතිවීමේ කතාවට අලුත් පරිච්ඡේදයක් ලියන්න ආරම්භ කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු උදව් කරයි, ආදරේ පිරෙයි. අපි හැමෝම එකතු වෙලා ව්‍යසනයෙන් පීඩා විඳින අපේ රටේ ආදරණීය මිනිස්සු සරණාගතයෝ නෙමෙයි. අනාථ මිනිස්සු නෙමෙයි. හොඳට කාපු බීපු කාටවත් අතපාපු නැති ආදරණීය මිනිස්සුවේ. හොඳ ගෙවල් තිබ්බා, යාන වාහන තිබ්බා, ඇඳ පැළඳගෙන හිටියා, කාලා බීලා හිටියා. එයාලා කාටවත් අතපාපු නැති මිනිස්සු. ඒ නිසා දකින්න එපා මේ මිනිසුන් දිහා වැරදි චින්තනයකින්. මේ ඉන්නේ අපි. අපේ අම්මලා තාත්තලා මේ ඉන්නේ. අපේ නංගිලා මල්ලිලා මේ ඉන්නේ. ඒ හැමෝටම තියෙන මේලේ කැක්කම මේලේ පිපාසය, මේ ආදරය. අපි මේ හැමෝම දිහා සමානාත්මව බලමු. ආදරෙන් උදව් කරමු. ආපහු පණ ගහලා නැගිටින්න වචනකින් හරි දිරියක් දෙන්න. ලංකාව පුරා මාධ්‍ය බොහොමයක් තියෙනවා. ව්‍යසන වලට වැටුණු රටවල් නැගිටපු හැටි කතා විදිහට එළියට දාන්න පුරුදු වෙන්න. රටේ ධනාත්මක චින්තකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඔබේ YouTube නාලිකාව වලින්, ඔබේ ආයතනයෙන් නිතරම මේ අය අවදි කරන මහා කතා, පෞරුෂවත් කතා එළියට දාන්න. අපි එක්ක එකතු වෙලා ජාතියක් විදිහට ආපහු පණ ගහලා නැගිටිමු. වසර 30ක යුද්ධේ නිමා වෙලා ලංකාව පුරා ලොකු විප්ලවීය වෙනසක් ඇති වුණා. වසංගතේ නිමා වෙලා අපි ආපහු දෙපයින් නැගිට්ටා.
සුනාමිය සදහටම අමතක කරලා දාලා දකුණ ආපහු උතුරත් එක්ක මධ්‍යමත් එක්ක කරට කර යාවුණා. අමතක කරන්න එපා. අපි 2026 පටන් ගන්න තව දින කීපයයි තියෙන්නේ. 26 පටන් ගන්න ඕනේ අපේ ලේවලට මස් වලට කෙස් වලට ඇස් වලට මේ දියුණු වීමේ පිපාසය රට ගොඩනැගීමේ පිපාසය එක හරියට තියලා ඔයා අවදි වෙන්න. ඔයා නැගිටින්න. ඔයාගේ ගමන වෙනුවෙන් දිරිදෙන්න ශක්තියක් උවමනා නම් අපිටත් කතා කරන්න. අපි ඔයා වෙනුවෙන් ඒ මහා හයිය දෙන්න පෙළ ගැහලා ඉන්නවා. ලස්සන ශ්‍රී ලංකාවක් ආපහු සුවපත් සවියුත් මාතෘ භූමියක් ලෝකයට රටට අපි එකතු වෙලා ජාති ආගම් ભેදයකින් තොරව දායාද කරමු. හැමෝම එකට එකතු වෙමු. දවසක අපිට අතීතයේ වගේ අද ව්‍යසනයෙන් නැගිටපු මිනිස් විදියට අපි හැමෝම ලෝකයට කතා කරමු. ඔබට ඒ සරු සුන්දර ලෝකය නිර්මාණය කරන්නට විශ්වයේ අසීමාන්තික ආශිර්වාදය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රාහී ලෝකයකට යන්න සියලු දෙනාට විශ්ව ආශිර්වාදය උදා වේවා. ජයම වේවා.